අපි මේ පහුගිය කාලේ වාක්‍ය රීති සම්බන්ධව කතා කරනකොට වාක්‍ය රීති වලින් සුවිශේෂී වාක්‍ය රීති කිහිපයක් කතා කරමින් හිටියේ. විශේෂයෙන්ම අපි අවසාන වතාවට වාක්‍ය රීති කතා කරද්දී මේ ගෞරවාර්ථයේ තද්දිත ප්‍රත්‍ය යෙදීම් සම්බන්ධව එහෙම නැත්නම් ආන අනු අනි ප්‍රත්‍ය යෙදීම සම්බන්ධව තමයි සාකච්ඡා කරේ. යම් කිසි වාක්‍යයක ආන අනු අනි කියන තද්දිත ප්‍රත්‍යක් යෙදුනහම ආඛ්‍යාතයේ තියන්න ඕන කොහොමද කියන එක තමයි අපි මේ වාක්‍ය රීතියේදී අවසන් වශයෙන් සාකච්ඡා කරේ. දැන් අපි අද තෝරාගන්නේ ඒ හා සමානව යන විශේෂිත වාක්‍ය රීතියක්. දැන් සමහර වෙලාවල් වලදී ඔයාලා දැකලා තියෙනවා සමහර වචන තියෙනවා. දැන් පුතණ්ඩ වගේ වචනයක් ගන්නකො. පුතණ්ඩ, අම්මණ්ඩි, අක්කණ්ඩි වගේ වචනවල ඔය අණ්ඩි, අණ්ඩ වගේ වචන ප්‍රත්‍යයන් දෙනවා ඔයාලා දැකලා තියෙනවා. එතකොට සිංහල භාෂාවේ මේ ගෞරවාර්ථ ප්‍රත්‍යයන් හැටියට තමයි මේ අණ්ඩ, අණ්ඩි, අඬ, අඬි වගේ ප්‍රත්‍ය යෙදෙන්නේ. එතකොට මේ ගෞරවාර්ථයේ යෙදෙන අණ්ඩ, අණ්ඩි, අඬ, අඬි වගේ ප්‍රත්‍ය යෙදුනාම ආඛ්‍යාතයේ තියන්නේ අපි බහුවචනේ. ඒකත් අර අපි කලින් වතාවේ සාකච්ඡා කරපු විදියටම ආනානු අනි තද්දිත ප්‍රත්‍යක් ගෞරවාර්ථයේදී යෙදුනාම ආඛ්‍යාතයේ බහුවචනෙන් තිබ්බා වගේම තමයි මතක තියාගන්න ලේසි අණ්ඩ, අණ්ඩි, අඬ, අඬි වගේ යෙදුනාම ආඛ්‍යාතයේ තියන්නේ බොහොම පහසුයි ඒක බහුවචනේ. නිකන් අපි සරල උදාහරණයකින් පැහැදිලි කරගත්තොත් අපිට කියන්න පුළුවන් අණ්ඩ වගේ වචනයක් දැම්මහම ප්‍රත්‍යක් දැම්මහම පුතණ්ඩ වෙහෙසී කුඹුර අස්වද්දති. දැන් අපි පුතණ්ඩ කිව්වහම එක්කෙනෙක් බව ඇත්ත. එක පුතෙක් බව ඇත්ත. හැබැයි අණ්ඩ කියලා දාපු නිසා අපි එතෙන්දී ආඛ්‍යාතයේ තියන්නේ අස්වද්දති කියන. අම්මණ්ඩි බත් පිසිති. එතකොට අම්මණ්ඩි කියන්නේ එක්කෙනෙක් බව ඇත්ත. හැබැයි ආඛ්‍යාතයේ පිසී කියන්න බෑ අපිට. හේතුව අණ්ඩි කියලා තියෙන නිසා. අණ්ඩි කියලා ආව නිසා අපි ආඛ්‍යාතය අනිවාර්යයෙන්ම බහුවචනයෙන්ම තැබිය යුතු වෙනවා. එහෙමනම් ඒ වගේ අවස්ථාවල පහසුවෙන් අවබෝධ කරගත්ත කිව්වාලට අණ්ඩ, අණ්ඩි, අඬ, අඬි වගේ ගෞරවාර්ථ ප්‍රත්‍ය දෙනවා නම් යම් කිසි වචනයක ඒ වචනේ ඒක වචන පදයක් වුණත් ආඛ්‍යාතයේ තියන්න ඕන අනිවාර්යයෙන්ම බහුවචන ආඛ්‍යාතයක්. පුතණ්ඩ ප්‍රීතියෙන් ගී ගයති. අපිට එහෙම කියන්න පුළුවන්. පුතණ්ඩ ප්‍රීතියෙන් ගී ගයති. මලඩි වෙහෙසී අකුරු ගණති. මලඩි වෙහෙසී අකුරු ගණිති. බහුවචන ආඛ්‍යාතයක් එන්නේ. එහෙමනම් ආයවත් මතක තියාගන්න යම් කිසි තැනක අණ්ඩ, අණ්ඩි, අඬ, අඬි වගේ දෙනවා නම් ගෞරවාර්ථ ප්‍රත්‍යක් අනිවාර්යයෙන්ම ආඛ්‍යාතය බහුවචනෙන් තැබිය යුතුයි. මේක විශේෂයෙන් මතක තබා ගත යුතු වාක්‍ය රීතියක්. හොඳයි. එහෙමනම් අපි ආයමත් තවත් අලුත් වාක්‍ය රීතියක් එක්ක හම්බ වෙමු. විශේෂයෙන්ම ඔයාලට පුළුවන් ඒ අලුත් වාක්‍ය රීතියත් එක්ක එන වීඩියෝව ඉක්මනින්ම ඔයාලා ගාවට ගෙන්න ගන්න. අපේ channel එක අකීකරු සිංහල පන්තිය subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් සිංහල බොහොම පහසුවෙන් රාහට සරලව ඉගෙන ගන්න.